සමස්ත කාබනික පෝර ව්‍යාපෘතියම ගෝඨාභය දන්නෙත් නැතුව බාර අරගෙන හිටපු මිනිහාගේ නම තමයි අශෝක රංගවල. අශෝක රංගවල තමයි මෙයාට විශ්වාසය දෙන්නේ එයාගේ කම්පැනි එක. ගෝඨාභය කියනවා සාකච්ඡා මේසේ අශෝක රංගවල ඉන්නව දන්නේ JVP කියලා. ඡන්දෙත් පෙරදුනාට පස්සේ තමයි දන්නේ මෙයා JVP කියලා. මැදදි පණිවිඩය එනවා. ආපුවම CEO ගෙනල්ලා අහනවා. ආපුවම කියනවා එයා ඉන්වෙස්ට් කළා විතරයි. කාබනික පෝර ව්‍යාපෘතිය මේ රට ඇතුලේ කුමන්ත්‍රණකාරී ලෙස මුළුමනින්ම විනාශ කරන්න වග කියන්න ඕන පුද්ගලයාගේ නම තමයි අශෝක රංගවල. මේ කියන කතා ඇත්තනම් සජප මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන තවත් බෝම්බයක් අතහැර තිබේ. සජබේ ඉන්න බොහෝ වොයිස් කට් කතකයන්ට වඩා ප්‍රසාද් එල්ල කරන්නේ ඉදිරිපත් කරන්නේ බොහෝ කරුණු කාරණා සාක්ෂි සහිතවය. විටක මේවා පුස්වෙඩිලි බවට පත් වූ අවස්ථාද තිබෙනවාය. සතියකට සැරයක් කුමක් හෝ කුණු ගොඩක් අවුස්සා ආණ්ඩුවේ පළුවැරීම විපක්ෂයේ කාර්යභාරයක් වී ඇත. ඊටම නම් දැරූ කප්පිත්තන් කීප දෙනෙකු මයික් සොය සොයා යන්නේ ඒ නිසාය. ඒකට මුකුත් කියන්න බැරිය. ආණ්ඩුව තම කාර්යභාරය නිසි ලෙස මාධ්‍ය තුලින් එලි නොදැක්ුවාට විපක්ෂ එය මනා ලෙස සිදු කරමින් සිටී. රූපවාහිනී නාලිකාවල විකාශනය වන විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා ගණනක් යන වොයිස් කට් ප්‍රමාණයෙන් එය මොනවට ඔප්පු වේ. විපක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා වොයිස් කට් 8ක් යන විට ආණ්ඩුවෙන් යන්නේ එකක්ය. ඒකත් හරියට පත 8 එකට සිදුවනවා වගේය. ආණ්ඩුවේ ওই දේවල් කරන්නේ නැත්නම් මාධ්‍යකරුවන්ටද කරන්න දෙයක් නොමැත. මේ දිනවල ගොවි ප්‍රශ්නය ඉහළටම පැමිණ තිබේ. ප්‍රසාද් මේ අතහැරියේ ගොවි තැනටම අදාළ කාබනික පොහොර සම්බන්ධවය. ප්‍රශ්නය යොමුවන්නේ එසේ මෙසේ පුද්ගලිකුරු නොව පුදනකොටම කාපියකා කිව්වා මෙන් අනුරගේ ආණ්ඩුවට පළමු බාල්දිය පෙරළු ගරු කටානායක අශෝක රංගවලයන්ටය. ඒ උපාධිසාතිකෙන් ආණ්ඩුව නාගත් නාගැනිල්ල වෙල්යායක දාලාවත් සෝදා ගැනීමට නොහැකිය. ප්‍රසාද් කියන්නෙත් ඒ රංවල උන්නැහැටමය. විපක්ෂය කියන පදය අහන්නත් ගහන පදයට නටන්නත් ආණ්ඩුවට අවශ්‍ය නැත. ඒක හරිය. අහන කියන ඔක්කම වැල්වටාරන් වලට උත්තර දෙන්න ගියොත් ආණ්ඩුවට වෙන වැඩකුත් නැති වෙනවාය. එහෙම කියලා කර අරින්නත් බැරිය. හැබැයි මේ ප්‍රශ්නයට ආණ්ඩුව පිළිතුරක් දිය යුතුය. ඒකෙන් රංගවලගේ නිර්දෝෂීභාවය එලි කරගත හැකිවනු ඇත. එසේ නොවන්නේ නම් මේ ප්‍රසාද්ගේ කතාවට කඩිනම් නීතිමය පියවර ගත යුතුය. ඒ දෙකම නැතුව මේකත් නිදැල්ලේ යාමට ඉඩහැරීම ආණ්ඩුවේ ඇඟට අගුණය. මොකද මේ දිනවල ලාල් නාමල් දබල ගොවි ප්‍රශ්නෙන් නාන නෑමත් සාලයා කිලෝ එකක් රුපියල් 1200ට යනකල් බකන්නේලා ඉන්න දීවර ඇමතිගේ මෙන්ම අලිමිනිස් ගැටුමට කිසිම විසඳුමක් තාමත් නොසොයා අඳුරේ අතපත ගාන පරිසර ඇමතිගේ නෑමත් ආණ්ඩුවේ පැවැත්මට නම් ඍජුවම බලපා ඇති නිසාය. ෂර්ලි අනිල්ද සිල්වා 2026 ජූලි 6